මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Unreal Engine Blueprints ගැන. Blueprints කියලා කියන්නේ Unreal Engine වල හම්බෙන ගොඩක් powerful feature එකක්. Blueprints use කරලා අපිට පුළුවන් game development වලදී programming වගේ දේවල් ගොඩක් දන්නේ නැත්නම් visual scripting system එකක් වෙන Blueprints use කරලා code line ලියන්නේ නැතුව nodes ටික එකට connect කරලා අපේ game එකේ logic එක හදාගන්න පුළුවන් system එකක්. මුලින්ම අපි Unreal 8 එකේ template project එක open කරගෙන බලමු. කොහොමද අපිට blueprints බලා ගන්න පුළුවන් වෙන්නේ සහ අලුතෙන් program part එක කරගන්න පුළුවන් වෙන්නේ කියලා simple දේවල් කිහිපයක්. ඔබ දැන් Unreal Engine එකේ project browser එක open කරගෙන තියෙන්නේ. මෙතන ඔයගොල්ලෝ games කියන එකේ third person template කියන එකට යන්න. මෙතන third person template කියන එකේ blueprints C++ කියලා දෙකක් අපිට තෝරගන්න තියෙනවා. අපේ program part එක කරන්න මොකද්ද කියලා මේකෙන් කියන්නේ. මෙතනින් C++ නැතුව blueprint තෝරගන්න. කොහොමද අපි මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන blueprint නිසා ඒ වගේම තමයි මෙතන starter content එක ටික් එකක් දාගන්න. ටික් එකක් දාලා මෙතන project name එකට ඕගොල්ලන්ට කැමති name එකක් දෙන්න පුළුවන්. මම මෙතන දෙන්න දී ගන්නවා blueprints example කියලා. ඊට පස්සේ අපි project එක create කරගෙන බලමු ඇතුළට ගිහිල්ලා අපිට blueprints කියන්නේ මොනවද? ඒ වගේම පොඩි instruction එකක් ගන්න බලමු. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට blueprints කියන වැඩිදුර ඉගෙන ගන්න ඕන නම් ඔයගොල්ලෝ මගේ website එක check කරලා බලන්න fxischole.me මේ වෙබ්සයිට් එකේ තියෙනවා ෆ්‍රී කෝස් කිහිපයක්ම මේවා නොමිලේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. Unreal Engine Blueprint ගැන in-depth idea එකක් ගන්න ඕන නම් මේ කෝස් එක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම තමයි මම ඉස්සරහට තව කෝස් සෙට් කරනවා. ඒ වගේම දැන් තියෙන කෝස් වල තව වීඩියෝස් ඉස්සරහට ඇඩ් වෙනවා. ඒ වගේම තමයි අපේ වෙබ්සයිට් එකේ blog section එකක් තියෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට වැදගත් ලිපි කියවන්න පුළුවන්. post production VFX Unreal Engine වගේ මාතෘකා යටතේ ලිපි තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ බලන්න ගිහිල්ලා ඒ වගේම තමයි අපේ community Discord server එකට join වෙන්නත් අමතක කරන්න එපා. මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් VFX post production game development වගේ field එකට කැමැත්තක් තියෙන අනිත් කට්ටියත් එකතු වෙන්න දන්නේ නැති දේවල් වලට උදව් ලබා ගන්න සහ දන්න දේවල් share කරගන්න. Discord link එකත් website එකේම තියෙනවා home page එකේ. මෙතන join Discord කියන බටන් එක click කරලා Discord server එකට join වෙන්න පුළුවන්. ඉතින් fxischole.me කියන වෙබ්සයිට් එකට ගිහින් බලන්න කියලා කියනවා. මම link එක description එකේ දාලා තියෙනවා. දැන් අපිට මෙන්න විදිහට project එක open වෙලා තියෙන බලා ගන්න පුළුවන් අපේ third person template කියන project එක. එතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් viewport එක ලොකුවට පේනවා. ඒ වගේම තමයි පැත්තෙන් outline එක පේනවා. මෙතන තමයි අපේ world එකේ තියෙන elements එහෙම නැත්නම් objects හැමදේම බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක මොකක් හරි එකක් click කරොත් අපේ details panel එකේ ඒකට දාලා විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පහලින් අපිට content row එක බලා ගන්න පුළුවන්. control එකයි space එක බුවට පස්සේ content row එක එනවා. මේ විදිහට මේ වීඩියෝ එක අපි කතා කරන්නේ blueprints නිසා අපි බලමු මුලින්ම blueprint එක කියන්නේ මොකක්ද කියලා. මෙතන ඔයගොල්ලෝ control එක space එක බලා content row එක open කරගෙන third person කියන folder එකට යන්න. මෙතන third person කියන folder ඇතුලේ blueprints කියන folder එක ඇතුලේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ෆයිල් දෙකක් තියෙනවා BB third person character කියලා. ඒ වගේම තමයි BB third person game mode කියලා. මේ ෆයිල් දෙක අටින් බලා ගන්න පුළුවන් blueprint class කියලා තියෙනවා. මේ දෙකම blueprint class දෙකක්. සරලව කියනවා නම් blueprint class එක කියන්නේ හරියට template එකක් වගේ දෙයක්. මෙතන මේ actor එකට දාලා මෙතන අපේ actor එක මේ character එක මේක playable character එක මේක තමයි අපිට game එකේ play කරන්න තියෙන character එක. මේ ඇක්ටර්ට අදාළව ඒ ඇක්ටර්ගේ පෙනුම ඊට පස්සේ යාගේ components ඒ වගේම තමයි යා වැඩ කරන විදිහ ඒ කියන්නේ එහාට මෙහාට move වෙන විදිහ වගේ logic එක මේ හැමදේම අපිට blueprint එක ඇතුළත බලා ගන්න පුළුවන්. ඒකට තමයි blueprint class එකක් කියලා කියන්නේ. මේක තමයි සරලව පැහැදිලි කරනවා නම් අපි ගෙයක් හදලා සෑස්මක් වගේ දෙයක් use කරනවා. අපේ ගෙදර දොරවල් තියෙන කොහෙද, ජනෙල් තියෙන කොහෙද, බිත්ති තියෙන කොහෙද කියලා වගේ දේවල් plan කරන්න. ඉතින් ඒ වගේ plan එකක් විදිහට තමයි අපිට මේ blueprint class කියන එකත් අඳුන්වන්න පුළුවන්. අපිට මේ blueprint class එකකින් අපේ game එකේ logic මොනවද, ඒ වගේම යාගේ තියෙන components මොනවද කියලා අපිට වෙන වෙනම define කරන්න පුළුවන් සහ ඒව වෙන වෙනම programming කරලා logic හදන්න පුළුවන්. මුලින් මම මේ BP third person character කියන blueprint එක open කරගන්නවා double click කරලා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න විදිහට window එකක් open වෙනවා. මම මේක මෙතෙන්ට pin කරගන්නවා. මුලින්ම ඔයගොල්ලෝ file එක open කරගත්තාම මෙන්න මේ view එක තමයි තියෙන්නේ. මේ තමයි අපිට blueprint එක වැඩ කරද්දී තියෙන default view එක. මෙතන blueprint window එකේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් components කියන පැත්තෙන් තියෙනවා. මෙතන තමයි අපේ blueprint එකට අදාළව තියෙන ඔක්කොම components තියෙන්නේ. මෙතන බලා ගන්න පුළුවන් capsule collision capsule එකක්, ඒ වගේම අපේ character එකේ mesh එක, ඒ වගේම අපේ character එක follow කරන කැමරාවක් තියෙනවා. මේක third person game එකක් නිසා ඒ කැමරා එක මේ හැමදේම අපිට මේ components tab එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මොකක් හරි දෙයක් click කරොත් අපිට
මේ පැත්තේ ඩීටේල්ස් පැනල් එකේ ඒකට අදාළ ඩීටේල්ස් පෙන්නනවා. මෙන්න ඉදිරියට මෙෂ් කම්පොනන්ට් කෙනෙක් සිලෙක්ට් කරගත්තොත් මට ඒ අදාළ ඩීටේල්ස් එක වඩා ගන්න පුළුවන් ඩීටේල්ස් පැනල් එකේ. මෙතනින් අපිට මෙෂ් එකේ ලොකේෂන් එක, ඒ වගේම රොටේෂන්, ස්කේල්, ඒ වගේ එක එකට වෙනස් ප්‍රොපර්ටිස් වෙනස් කරන්න පුළුවන්. ඒවා තමයි එලිමන්ට්ස්, මැටීරියල්, මේ හැම දේම වෙනස් කරන්න පුළුවන්. බ්ලූප්‍රින්ට් සෙට් එකේ තව view එකක් තමයි මෙතන viewport කියන එක. viewport කියන එකෙන් අපිට බලා ගන්න පුළුවන් අපේ බ්ලූප්‍රින්ට් එක ගේම් වර්ල්ඩ් එකේ මොන වගේ විදිහට පේන්නේ කියලා. මෙතනම ඕපන් කරගත්තේ මේ කැරක්ටර් එකට අදාළ බ්ලූප්‍රින්ට් එක නිසා මෙතන අපිට පේන්නේ කැරක්ටර් එකක්. එතකොට මේ කැරක්ටර් එක ඉස්සරහට පස්සට මූව් වෙන දේවල්, මේක ජම්ප් කරනවා නම් ස්පේස් බාර් එක වගේ වල ඒ හැමදේම ලොජික් ප්‍රෝග්‍රෑමින් කරගන්න තමයි බ්ලූප්‍රින්ට්ස් අපිට යූස් කරන්නේ. එතකොට ගේම් එක ස්ටාර්ට් කරාට පස්සේ අපිට මේ කැරක්ටර් එක එහාට මෙහාට මූව් කරගන්න, උඩ පයින් වගේ දේවල් අපිට අර ලොජික් එකෙන් අපි හදාගත්ත කරන්න පුළුවන්. ඒ වගේම තමයි graph fit එකේ අපිට තව view දෙකක් බලා ගන්න පුළුවන්. එකක් තමයි construction script කියන එක. මෙතන construction script එක run වෙන්නේ editor එකේදී blueprint එක හදනකොට හරි වෙනස් කරනකොට හරි. මේක ටිකක් advanced concept එකක්. මේක දැන්ට beginner කෙනෙක්ට දැන් හිතන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අපිට හම්බෙන අනිත් එක තමයි event graph කියන එක. event graph එක තමයි අපිට හම්බෙන වැදගත්ම තැන. මොකද game එක play කරනකොට run වෙන logic එක, ඒ කියන්නේ ඔක්කොම visual scripted notes එක තියෙන්නේ මෙතන. අපි මොනවා හරි අපේ blueprint එකට වෙනස්කමක් කරගන්නවා නම් අදාළ වෙනස්කම් ටික කරන්න වෙන්නේ මෙතනින් තමයි notes භාවිතා කරලා. ඉතින් event graph එකේදී අපි වැඩිපුරම use කරන්නේ notes තමයි. එතකොට මේ notes කියන්නේ පොඩි පොඩි box වගේ දේවල් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන ඒවා. ඒතකොට මේ මෙන්න මේකකට කියන node එකක් කියලා මේවා කිහිපයක් අපිට connect කරලා අපිට programming flow එකක් හදාගන්න පුළුවන්. එතකොට ඒ programming flow එක execute වුණාම අපිට යම්කිසි output එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේවට වෙන වෙනම අපිට කැමති වෙනස් විදිහේ input දෙන්නත් පුළුවන්. nodes ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් nodes කිහිපයක් තියෙනවා. event node, function node වගේ. මම මේ දේවල් එකිනෙක පෙන්වන්නම් මොනවද කියලා. මෙතන දැන් ඔයගොල්ලෝ ෆයිල් එක open කරගත්තාම පෙන්වන node ටික ගැන කියනවා නම් මෙතන මේ තියෙන්නේ අපි අපේ මෙතන පෙන්වන මේ viewport එක වෙන්න character එකට අදාළව වෙන program part එක මෙතනින් තමයි character එකට input දීලා ඉස්සරහට පස්සට යවන්න. ඊට පස්සේ ඒ වගේම තමයි character එක follow කරන කැමරාව. මොකද මේක third person game එකක් නිසා character එක පිටිපස්සෙන් තමයි cam එක තියෙන්නේ. එතකොට ඒ කැමරාව character follow කරන එක, ඒ වගේම තමයි movement එක සහ jump input කියන එක මේ ඔක්කොම ටික program කරලා දිනව දෙනට. default Unreal එකෙන් programming කරලා තියෙන්නේ. එතකොට අපිට කරන්න දෙයක් නැහැ. අපි මේ template use කරනවා නම් අපිට තාම මොනවා හරි add කරගන්න ඕන නම් අපිට අලුතෙන් program part එකක් කරලා මේ nodes එකට connect කරලා අපිට දා logic එක හදා ගන්න වෙනවා. මුලින්ම බලමු event node එක කියන්නේ මොකක්ද කියලා. මෙතන event node එක කියලා කියන්නේ මේ node එකෙන් පටන් ගන්න තමයි blueprint එකේ logic එක වැඩ කරන්නේ. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් event begin play කියන node එක. මට අලුතෙන් මෙතනට node එකක් add කරගන්න ඕන නම් event graph එකට මම කරන්න ඕන right click කරනවා. එතකොට මෙන්න විදිහට search box එකක් එනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න search box එකේ type කරන්න event begin play කියලා. මෙන්න විදිහට event begin play කියලා බලා ගන්න පුළුවන්. මම menu එකෙන් enter බලා add කරගන්නවා. දැන් මම මෙන්න විදිහට event begin play කියන node එක add කරගෙන තියෙන්නේ. මේක ඇවිල්ලා event node එකක්. මේකෙන් තමයි අපිට මොනවා හරි දෙයක් start කරන්න පුළුවන්. එතන event begin play කියන node එක ගත්තොත් මේ node එකෙන් කියන්නේ අපි game එක start කරනකොට එහෙම නැත්නම් අපි project එක පළවෙනි පාර run කරනකොට මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම තමයි තව අපිට හම්බෙන්නේ node జాතිය function node. මේ node පාවිච්චි කරලා අපිට පුළුවන් කලින් හද function එකක් call කරගන්න අපේ program එකේ අවශ්‍ය තැනකට. එක function එකක් භාවිතා කරලා දැන් කිහිපයකට call කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතන මම උදාහරණයක් විදිහට පෙන්නන්නම් print string function එක. මෙතන right click කරලා print string කියලා type කරොත් බලා ගන්න පුළුවන් print string කියලා function එකක් තියෙනවා. මෙන්න function එක use කරලා පුළුවන් අපිට අපේ game එක play කරනකොට එහෙම නැත්නම් project එක run වෙනකොට මොනවා හරි දෙයක් අපේ HUD එකේ print කරගන්න. මම මෙතන event begin play කියන node එකට මේ print string එක connect කරනවා. node එකකට connect කරනවා නම් අපිට මේ execution pins use කරන්න වෙනවා. මේවෙන් තමයි programming එකේ flow එක කියන්නේ. එතකොට පළවෙනිට මේ program part එක පටන් ගන්න event begin play කියන එකෙන්. ඒ කියන්නේ අපි game එක start කරපු හැටිය ඊට පස්සේ අපිට execute වෙනවා print string කියන එක. මම මේ දෙක connect කරගන්න මේ සුදු පාට execution pin එක ඇදලා print string කියන එකේ input එකට දෙනවා. එතකොට හරිනම් අපේ display එකේ පැත්තකින් print string function එක use වෙලා මේ call කරාට පස්සේ hello කියලා type වෙන්න ඕන තප්පර කිහිපයකට. අපි දැන් game එක start කරලා බලමු hello කියලා print වෙනවද කියලා අපේ game එකේ. මෙන්න විදිහට game එක start කරාම බලා ගන්න පුළුවන් hello කියලා තප්පර දෙකකට විතර print වෙනවා. මේ අපිට ඕඩ්ඩක් වැඩි කරගන්නත් පුළුවන්. අපිට මෙතන මේ පහළ තියෙන ඉතලේ ක්ලික් කරලා අපිට තව වෙනස්කම් කරගන්න පුළුවන්. මෙතන ඩියුරේෂන් එක තප්පර 10ක් වගේ දැම්මොත් මේ print string එකේ මේ hello කියන word එක ගොඩක් වෙලා print වෙනවා බලා ගන්න පුළුවන් තප්පර 10ක්. මෙන්න විදිහට මේක ඇවිල්ලා function node එක. ඒ වගේම තමයි අපිට තියෙන flow control node. මේ node පාවිච්චි කරලා තමයි blueprint එකේ flow එක control කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට
අපි බ්‍රාන්ච් නෝඩ් එකක් ගත්තොත් ඒකෙන් කන්ඩිෂන් චෙක් කරලා ඒ කියන්නේ කන්ඩිෂනල් ස්ටේට්මන්ට් චෙක් කරලා true නම් එක විදිහකටත් false නම් තව විදිහකටත් flow එක අපිට යවන්න පුළුවන්. මෙතන මම උදාහරණයක් විදිහට පෙන්නන්නම් බ්‍රාන්ච් නෝඩ් එක අරගෙන මෙතන මම ටයිප් කරනවා බ්‍රාන්ච් කියලා. මේ බ්‍රාන්ච් නෝඩ් එක යූස් කරලා අපිට if not වගේ කන්ඩිෂනල් ස්ටේට්මන්ට් එක යූස් කරන්න පුළුවන් Unreal එක ඇතුලේ. ඒ වගේ තමයි අපිට හම්බෙන තව නෝඩ් જાතියක් variable node. variable node වලින් අපිට පුළුවන් variable එක value එක ගන්න හරි එහෙම නැත්නම් වෙනස් කරන්න හරි. මේකට programming වලදී අපි කියනවා get and set කියලා. එතකොට මේ විදිහට get හරි set හරි use කරලා variable එක value එක වෙනස් කරන්න හරි එහෙම නැත්නම් ගන්න හරි පුළුවන්. මම උදාහරණයක් විදිහට variable එකකුත් හදාගෙන පෙන්නන්නම් අපිට කොහොමද variable node එක use කරන්න පුළුවන් කියලා. ඒකට මම මෙන්න මෙතන my blueprint කියන view එක පාවිච්චි කරනවා. මෙතනින් අපිට පුළුවන් අපේ blueprint එක ඇතුලේ දැන් තියෙන variables මොනවද කියලා බලා ගන්න. මෙතනින් මම add කියලා බටන් එක ක්ලික් කරලා new variable දෙනවා. මෙතන මට variable එකක් හදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම හදා ගන්නවා b is active කියලා variable එකක්. මෙතන variable type එකට අපිට කැමති type එකක් දෙන්න පුළුවන්. මෙතන මම use කරන්නේ boolean. variable type කීපයක් තියෙනවා programming වලදී අපිට හම්බෙන සාමාන්‍ය variable ටික තමයි මෙතන තියෙන්නේ. මේ type ඕන එකකින් අපිට variable එකක් හදාගෙන මේවේ values වෙනස් කරගන්න පුළුවන්. මෙතන මම use කරන boolean එකක් නිසා මේකට තියෙන පුළුවන් අගයන් තියෙන දෙකයි එක්ක true එහෙම නැත්නම් false. ඒ වගේම තමයි අපි මේ හදාගන්න variable අපේ event graph එකට add කරගන්න පුළුවන්. මෙතන මේව drag කරලා. එතකොට අපි variable එකක් මේව drag කරලා ගත්තට පස්සේ එක්ක අපිට get variable එහෙම නැත්නම් set variable කියලා option දෙකක් දෙනවා. මම මෙතනින් get variable කියන option එක දෙනවා. එතකොට අපිට පුළුවන් මෙන්න variable එක node එකක් විදිහට අපේ graph එකට add කරගන්න. ඒ වගේම තමයි අපිට හම්බෙන තව node જાතියක් component node. component node ඇවිල්ලා actor එකේ තියෙන component එකක් ලබා ගන්න පුළුවන් විදිහට තමයි component node හදලා තියෙන්නේ. උදාහරණයක් විදිහට අපිට character mesh එක ලබා ගන්න ඕන නම් අපේ event graph එකට මොන හරි වෙනස්කම් කරගන්න එහෙම නැත්නම් logic එකක් හදා ගන්න මට මෙතනින් components කියන tab එකෙන් character mesh කියන එක මෙහෙම drag කරලා ගන්න පුළුවන්. එතකොට get mesh කියන node එක අපිට එනවා. ඒ වගේම අපිට මෙතන තියෙන ඕන component එකක් අපේ event graph එකට add කරලා අපේ node එක විදිහට use කරන්න පුළුවන්. එතකොට මේ node කීපය තමයි අපිට Unreal වල event graph එක use කරද්දී හම්බෙන ප්‍රධානම node වර කීපය. අපි දැන් බලමු උදාහරණයක් අරගෙන මේ node කොහොමද use කරන්න කියලා. විශේෂයෙන්ම variable node එක සහ branch node එක ඒ වගේම තමයි function node එක අපි print screen මෙතන use කරනවා. ඔයගලන්ට කලින් කිව්වා වගේ මම මෙතන අලුතෙන් variable එකක් හදාගත්තා b is active කියලා. මට මේ variable එක set variable විදිහට ගන්න පුළුවන්. මම මෙන්න විදිහට add කරගන්නවා. මෙතන set variable එක අපිට අපේ variable එකේ default state එක හදාගන්න පුළුවන් true the false කියලා. මෙතනින් මම event begin play node එකේ execution pin එක අරගෙන මෙතන set variable එක input එකට දෙනවා. මොකද මට මේ programming මේ logic එක event begin play එහෙම නැත්නම් අපේ game එක start වුණාට පස්සේ run වෙන්න ඕන නිසා. එතකොට මම event begin play node එක මෙන්න විදිහට set variable එකට connect කරගන්නවා. ඒ වගේම තමයි මේකේ output එකම දෙනවා. මෙතන තියෙන branch node එකට අපේ branch node එකෙන් අපිට පුළුවන් if else වගේ conditional statement එකක් විදිහට අපිට මේ statement එක check කරන්න පුළුවන්. මම මේ විදිහට set variable එකෙන් අපිට හම්බෙන output pin එක branch එකට input කරගත්තා. එතකොට branch එකෙන් අපිට true නම් true pin එකත් false නම් false pin එකත් execute කරගන්න පුළුවන්. මෙතෙන්දී මම true නම් print string එකක් use කරනවා. ඒ වගේම තමයි false නම් ඒ print string එකක් use කරනවා. මට තව print string එකක් add කරගන්න පුළුවන්. මම මෙන්න විදිහට print string දෙකක් add කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි අපිට set variable එකේ මේ value එකේ variable එකේ value එක අපි node එකක් විදිහට එහෙම නැත්නම් condition එකක් විදිහට දෙන්න පුළුවන් branch node එකට. මෙතනම condition එක විදිහට අපේ set variable එකේ value එක දෙනවා. එතෙන්දි වෙන්නේ අපේ set variable එකේ value එක true නම් ඒක true condition එක true විදිහට false නම් false විදිහට යනවා. මෙතනම හදාගත්ත b is active කියන variable එක click කරලා default value එක විදිහට true දෙන්න ඕන. හැබැයි ඊට කලින් අපිට අපි හදාගත්ත variable ඔක්කොම අපේ program එකට හරියට add වෙන්න නම් අපි මුලින්ම compile කරගන්න ඕන. ඒකට මට මේ උඩ තියෙන button එක ඔබලා compile කරගන්න පුළුවන්. compile කරගත්තට පස්සේ අපිට මේ variable එක click කරලා details panel එකේ පෙන්නන default value එක is active කියන තැනට දැන් මෙතන tick එකක් කරලා නැහැ false තියෙන්නේ. මම මේක tick එකක් දාගන්නවා. දැන් අපේ b is active කියන variable එකේ boolean value එක true. එතකොට boolean value එක true නම් අපි branch එකක් use කරලා මෙතනින් if else වගේ condition එකක් check කරනවා. මට මේක true නම් දෙන්න ඕනේ ඒ is active true කියලා. මෙතන is active කියලා මම කියන්නේ මගේ variable එකේ name එක is active true කියලා මට type කරගන්න ඕන. ඒ වගේම තමයි මේ condition එක false නම් මට is active false කියලා type කරගන්න ඕන. දැන් අපිට මේ program එක වැඩ කරනවද කියලා හරියට බලා ගන්න පුළුවන් මේක run කරාට පස්සේ. මෙතනින් මට මේ කොළ පාට
රිකෝඩින් ක්ලික් කරලා ලෙවල් එක ප්ලේ කරගන්න පුළුවන්. එතකොට අපි කරගත්ත වෙනස්කම් ඔක්කොම ඔටෝ කම්පයිල් වෙලා අපේ ලෙවල් එක ස්ටාර්ට් වෙනවා. මම මේක පළවෙනි පාට රන් කරගන්න කලින් අපි ආපහු බලමු මෙතන මේ ෆ්ලෝ එකේ මොකද්ද වෙන්නේ කියලා. මුලින්ම ඉවෙන්ට් බිගින් ප්ලේ කියන්නේ අපි ලෙවල් එක ස්ටාර්ට් කරනවා කියන එක. ලෙවල් එක ස්ටාර්ට් කරාට පස්සේ ඊට පස්සේ එක්සිකියුට් වෙන නෝඩ් එකට යනවා. ඒ කියන්නේ set variable node එක. මෙතනින් අපිට අපේ variable එකේ value එක set කරන්න පුළුවන්. ඒ කියන්නේ කලින් value එක නැතුව අපේ default value එක නැතුව අපිට කැමති value එකක් මෙතෙන් set කරන්න පුළුවන්. කලින් මම default value විදිහට මෙතන variables වල දාගත්තේ true කියලා. නමුත් මම මෙතන set variable එක use කරන නිසා මේ value එක replace වෙලා මට මෙතන තියෙන value එක තමයි එන්නේ මේ අවස්ථාවේදී. එතකොට මට මෙතන true value එකක් ගන්න ඕන නම් මම මේ is active කියන එකට check mark එකක් දාන්න ඕන. එතකොට මේ condition එක true වෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ රතු පාට pin එක ඇදලා මෙතන condition කියන එකට දෙනවා. අපේ condition එකේ value එක දෙනවා. එතකොට මෙතනින් ගන්න true value එකක්. ඒ වගේ නැත්නම් මෙතන flow එක යනවා branch එකට. branch එකට ගියාට පස්සේ අපේ value එක true නම් is active true කියලා පෙන්නනවා. ඒ කියන්නේ මෙතන tick එකක් දාලා තියෙනවා කියන එක. අපේ value එක false නම් ඒ කියන්නේ මෙතන condition එකට යන value එක false නම් print string එකට is active false කියලා වැටෙනවා. අපි බලමු මේක run කරගෙන අපිට කොහොමද පෙන්වන්නේ කියලා. හරිනම් මේ අපි මම program කරලා තියෙන විදිහට පෙන්වන්න ඕනේ is active true කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ HUD එකේ එහෙම නැත්නම් display එකේ පෙන්නනවා is active true කියලා. ඒ වගේම තමයි මම මෙතන tick එක අයින් කරගත්තොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් is active false කියලා පෙන්නනවා. මෙතන අපි set variable එකක් තමයි use කරේ. set variable එකක් නැතුව අපිට කැමති නම් get variable එකක් use කරන්නත් පුළුවන්. මෙතන condition එකට value එකක් දෙන්න අපිට get variable එක use කරොත් තියෙන default value එක තමයි use වෙන්නේ. මෙතන මේ node එක delete කරනවා backspace එක බලලා. delete කළාම මෙතනින් get base active කියන value එක ගන්නවා variable value එක. අරගෙන ඒ condition එකට දෙනවා. එතකොට මෙතන දැනට default value එක වෙන්නේ මේ variable එකේ is active true ඒ කියන්නේ boolean value එක true දෙන්නේ. එතකොට condition එක අපිට check වෙන්නේ true ද false ද කියලා. මේක true නම් is active true වෙනවා. is active false නම් is active false කියලා මෙතන print වෙනවා. ඒ වගේ තමයි when begin play එකෙන් මම ඊළඟ flow එක දෙනවා branch එකට. එතකොට play level එක start කරාට පස්සේ branch එක execute වෙන්න ඕන. මම දැන් මේ event එක play කරලා බලුවොත් is active true කියලා print වෙන්න ඕන. ඔයගලන්ට බලා ගන්න පුළුවන් is active true කියලා print වෙනවා. ඒ වගේ තමයි මම මෙතන default value එක false කරොත් is active false කියලා print වෙනවා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පොඩි එක්සාම්පල් එකක් variable types කීපයක් use කරලා අපිට අපේ game එක ඇතුළේ logic එහෙම නැත්නම් program part එක කරගන්න කොහොමද කියන තමයි මම මේකෙන් පැහැදිලි කරන්න හැදුවේ. මේ වගේ variables ගොඩක් තියෙනවා. ඔයගලන්ට right click කරලා බලද්දි බලා ගන්න පුළුවන් මේ හැම category එකකටම අදාළව variables 100 ගණනක් තියෙනවා Unreal Engine ඇතුළේ. මේ හැමදේම use කරන වෙනවන දේවල් වලට. නමුත් ප්‍රධාන වශයෙන් භාවිත කරන nodes බොහොම කීපයක් තියෙන්නේ. කීපය හරියට තේරුම් ගත්තොත් ගොඩක් දේවල් කරන්න පුළුවන් අපිට. ඒ වගේම ඊතුරු nodes ඉගෙන ගන්න එක අමාරු නෑ. මොකද අපිට basic idea එක තියෙනවා නම් programming ගැන බොහොම lazy node use කරලා අපේ logic එක හදා ගන්න පුළුවන් game එක ඇතුළේ. මෙතන variables ගැන සල්ලෝගෙන යනවා. variables කියන්නේ අපේ data store කරගන්න තැන. හරියට programming වල variables වගේම තමයි. මෙතන number එකක් integer එකක් float එකක් වගේ ඕන type එක variable එකක් එන්න පුළුවන්. මම මෙතන use කරේ boolean නිසා මේකට තියෙන්න පුළුවන් values දෙකයි true or false. මම මෙතන float එහෙම නැත්නම් integer වගේ variable type එකක් use කරා නම් මට මෙතෙන්ට ඉලක්කමක් සංඛ්‍යාවක් දීලා value එකක් ගන්න පුළුවන්. දැන් පොඩි practical example එකක් විදිහට මම හදන්න බලාපොරොත්තු වෙනවා. E key එක press කරාම play එකේ flashlight එක on වෙන විදිහට ඒ character mesh එක දැන්ට තියෙන්නේ මේ ටික විතරයි. දැන්ට කරන්න ඕනේ character එක move කරනවට අමතරව character එකේ play කරනකොට අපි level එක keyboard එකේ E එක press කරලා අපේ character එකේ ඔළුව හරියෙන් flashlight එක on වෙන විදිහට හදාගන්න. එතකොට මම මේකට මුලින්ම flashlight එක හදා ගන්න ඕනේ. ඒකට මට මේ components කියන tab එකට ගිහිල්ලා components කියන panel එකට ගිහිල්ලා අලුතෙන් component එක add කරගන්න නම් මේකට මම add කරගන්න ඕනේ spotlight කියන component එක. මෙතනින් මම search කරනවා spotlight කියලා. මෙන්න විදිහට spotlight මම click කරලා add කරගන්නවා. මම component එක add කරගත්තට පස්සේ මම මේක mesh එකට add කරගන්න නිසා මම මෙන්න විදිහට mesh එක ඇතුළට drag කරලා දානවා. එතකොට මේක mesh එක ඇතුළේ තමයි මේ set එක තියෙන්නේ. නැත්නම් component එක තියෙන්නේ. ඊට පස්සේ මට මේ අලුතෙන් add කරගත්ත component එක viewport එකට බලා ගන්න පුළුවන් මෙන්න විදිහට. ඔයගලන්ට බලා ගන්න පුළුවන් අලුතෙන් spotlight එකක් add ලා තියෙන අපේ viewport එකට කලින් මේක තිබුණේ නැහැ. ඊට පස්සේ මට මෙන්න flashlight එකේ මේ flashlight එක play එකේ ඔළුවට attach කරන්න ඕනේ. එතකොට play ඔළුව හරවනකොට සහ ඔළුව එහාට මෙහාට වෙනකොට
ඒත් එක්කම ෆ්ලෑෂ් ලයිට් එක ඒ අදාළ පැත්තට ඒ අදාළ ඩිරෙක්ෂන් එකට මූව් වෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් කැරක්ටර් එක හයිඩ් වෙලා තියෙද්දි ඇනිමේෂන් එකක් තියෙනවා. ඒකෙදිත් පොඩ්ඩක් ඔළුව එහාට මෙහාට වෙනවා බලා ගන්න පුළුවන්. මම මේ ෆ්ලෑෂ් ලයිට් එක ඔලුවට ඇටච් කරොත් ඒ ෆ්ලෑෂ් ලයිට් එක ඔලුව එහාට මෙහාට වෙද්දී මේ විදිහට මූව් වෙනවා. ඒකට මම කරන්න ඕනේ මෙතන ෆ්ලෑෂ් ලයිට් කම්පොනන්ට් එක නැත්නම් ස්පොට් ලයිට් එක ක්ලික් කරනවා. මෙතන ඊට කලින් මම මේක රීනේම් කරගන්නවා ෆ්ලෑෂ් ලයිට් කියලා. මම ඊට පස්සේ මෙන්න විදිහට මේ ෆ්ලෑෂ් ලයිට් එක ක්ලික් කරලා පස්සේ අපේ ඩීටේල්ස් පැනල් එකේ බලා ගන්න පුළුවන්. මෙතන ඩීටේල්ස් පැනල් එකේ සර්ච් කරනවා parent socket කියලා. අපි socket කියලා සර්ච් කරගෙන බලමු. මෙන්න විදිහට socket කියන එක යටතේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් parent socket කියලා තියෙනවා. මෙතන තමයි attach කරගන්න ඕන අපේ character mesh එකේ head එක. මෙතනින් මම search කරනවා different parent socket කියන බන් එක select කරලා head කියලා type කරමු. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න විදිහට head එක එනවා. මෙන්න එක මම attach කරගන්නවා අපේ ෆ්ලෑෂ් ලයිට් එකට. ඒකට ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ කැරක්ටර් එක මූව් වෙනවත් එක්කම අඩිල් ඇනිමේෂන් එකේ මේ ෆ්ලෑෂ් ලයිට් එකත් එහාට මෙහාට වෙනවා. හැබැයි මේකේ තියෙන පොසිෂන් එක පොඩ්ඩක් එහාට මෙහාට වෙලා තියෙන්නේ. මට මේක ඇඩ්ජස්ට් කරගන්න වෙනවා හරියට. ඒකට මෙන්න මේ ඇරෝස් භාවිතා කරලා කැරක්ටර් එකේ තියෙන ස්පොට් ලයිට් පොසිෂන් එක වෙනස් කරගන්නවා. මම මෙන්න විදිහට ස්පොට් ලයිට් එක හරියට හෙඩ් එක තියෙන තැනට දාගත්තා. දැන් අපි ඉවෙන්ට් ග්‍රාෆ් එකට ගිහිල්ලා බලමු. ඒක කොහොමද මේකේ ෆ්ලෝ එක ප්‍රෝග්‍රෑම් කරගන්න කියලා. E කී එක ප්‍රෙස් කරාම ෆ්ලෑෂ් ලයිට් එක ඔන් වෙන්නයි. ආපහු E කී එක ප්‍රෙස් කරාම ෆ්ලෑෂ් ලයිට් එක ඔන් වෙලා තියෙනවා නම් ඕෆ් වෙන්නේ. මම මෙතන ඉවෙන්ට් ග්‍රාෆ් කියන එක ක්ලික් කරනවා. අපිට අපි කලින් කරගත්ත ප්‍රෝග්‍රෑම් පාර්ට් එකේ තියෙන ඒ වගේම බ්ලූප්‍රින්ට් එකේ කලින් ඉදම්ම තිබුණ ප්‍රෝග්‍රෑම් පාර්ට් එක තියෙනවා මේ විදිහට. මම මෙතෙන්ට අලුතෙන් නෝට්ස් කීපයක් එකතු කරගෙන ෆ්ලෑෂ් ලයිට් එකේ ඔන් ඕෆ් හදා ගන්නවා. ඒකට මුලින්ම කම්පෝනන්ට්ස් පැනල් එකේ ෆ්ලෑෂ් ලයිට් ක්ලික් කරලා ඒකට මුලින්ම කම්පෝනන්ට්ස් එකේ ෆ්ලෑෂ් ලයිට් ක්ලික් කරලා රෙන්ඩරින් කියන තැන විසිබල් කියන ටික් එක අයින් කරගන්න. එතකොට ෆ්ලෑෂ් ලයිට් එක විසිබල් නෑ. ඒ කියන්නේ මෙතන අපේ ස්පොට් ලයිට් එක විසිබල් නෑ. ඒ කියන්නේ පත් වෙලා නෑ කියන එක. ඊට පස්සේ මට මෙතන ඉවෙන්ට් ග්‍රාෆ් එකේ E කී එක ප්‍රෙස් කරාම ෆ්ලෑෂ් ලයිට් එක ඔන් ඔෆ් වෙන හදා ගන්න ඕන නිසා මෙතන රයිට් ක්ලික් කරලා සර්ච් කරනවා E කී කියලා. පුළුවන් කීබෝඩ්ස් ඉවෙන්ට් යටතේ E කී එක බලා ගන්න පුළුවන්. මේ විදිහට මම මේක ක්ලික් කරලා ඇඩ් කරගන්නවා. E කී එක ප්‍රෙස් කරාම අපිට ෆ්ලෑෂ් ලයිට් එක ඔන් වෙන්නේ නැහැ. ආපහු ප්‍රෙස් කරාම ඕෆ් වෙන්නයි ඕන නිසා E කියන එකේ එක්සිකියුෂන් පින් එක ඇදලා ප්‍රෙස් කියන එකට අදාළ අතාරිනවා. එතකොට තව නෝඩ් එකක් අපිට සර්ච් කරන්න එනවා. මෙතන මම සර්ච් කරගන්නවා ෆ්ලිප් ෆ්ලොප් කියලා. මෙතන ෆ්ලිප් ෆ්ලොප් එකක් ඇඩ් කරගන්න හේතුව තමයි මොකද E කී එක එකපාරක් ඔබද්දී ඔන් වෙන්නේ නැහැ. ආපහු ඔබද්දී ඕෆ් වෙන්නේ නැහැ නිසා. එතකොට මේක දෙපැත්තට තියෙන ඔන් ඕෆ් කියන එක. ඒ නිසා ෆ්ලිප් ෆ්ලොප් එක යූස් කරනවා. මම මෙන්න එක ෆ්ලිප් ෆ්ලොප් එක ඇඩ් කරගත්තා. ෆ්ලිප් ෆ්ලොප් එකේ ඒ විදිහට අපිට ෆ්ලෑෂ් ලයිට් එක ඔන් වෙන්න ඕන. ඒ වගේම තමයි ආපහු ඒකෙම අනිත් පැත්ත ඕෆ් වෙන්න ඕන. මෙතන ෆ්ලිප් ෆ්ලොප් එකේ ඒ පින් එකට මම ගන්නවා set visibility node කියන එක. set visibility කියලා ටයිප් කරාම බලා ගන්න පුළුවන් set visibility කියලා අපේ components panel එකේ තියෙන හැම components එකකටම අදාළව වරහන් ඇතුලේ මේ set visibility function එක එනවා. දැන් මෙතනින් මම තෝරගන්න ඕනේ ෆ්ලෑෂ් ලයිට් කියන එකට අදාළ ෆන්ක්ෂන් එක. මොකද අපිට විසිබිලිටි එක වෙනස් කරගන්න ඕනේ ෆ්ලෑෂ් ලයිට් එක නිසා. මම මෙතන set visibility ෆ්ලෑෂ් ලයිට් කියන එක ක්ලික් කරගත්තා පස්සේ ඔයගලන්ට පේනවා අලුතෙන් නෝඩ් එකක් ඇඩ් වෙනවා. ඒකත් තමයි set visibility ෆන්ක්ෂන් එක. ඒ වගේම තමයි ඒක ටාගට් එක විදිහට ෆ්ලෑෂ් ලයිට් get node එකක් ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි flip flop එකේ B එහෙම නැත්නම් අනිත් පැත්ත විදිහට මම යූස් කරන්නේ set visibility node එකම තමයි. ඒකත් ෆ්ලෑෂ් ලයිට් එකට අදාළව. මම ෆ්ලෑෂ් ලයිට් එක ක්ලික් කරගන්නවා. මෙතන අපිට එකම ෆ්ලෑෂ් ලයිට් නෝඩ් දෙකක් ටාගට් දෙකට යූස් කරන වෙනුවට අපිට කැමති නම් එක නෝඩ් එකක් යූස් කරන්න පුළුවන්. මට මේ ෆ්ලෑෂ් ලයිට් නෝඩ් එකෙන්ම අරගෙන මෙතන ටාගට් එක දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට කැමති නම් වෙන වෙනම නෝඩ් දෙකක් යූස් කරන්නත් පුළුවන්. මෙතන E කී එක ප්‍රෙස් කරාම මුලින්ම අපිට වෙන්න ඕනේ ඒ පාත් එක. ඒ කියන්නේ টොප් පාත් එක මෙතනින් තමයි ඩිෆෝල්ට් පළවෙනි පාර්ට වෙන දේ වෙන්නේ. එතකොට දැන් ෆ්ලෑෂ් ලයිට් එක ඔෆ් වෙලා තියෙන ඩිෆෝල්ට් වැලියු එක. E කී එක පළවෙනි පාරට ප්‍රෙස් කරාම මට ඕන වෙන්නේ ෆ්ලෑෂ් ලයිට් එක ඔන් කරගන්න. ඒක නිසා මම මෙතන new visibility කියන ටික් එකක් දෙනවා. ඒ වගේම තමයි ආපහු ක්ලික් කරොත් එක්සිකියුට් වෙන්නේ B පාත් එක. එතකොට මට වෙන්න ඕනේ ඔන් වෙලා තියෙන ෆ්ලෑෂ් ලයිට් එක ඔෆ් වෙන්න. ඒක නිසා මම මෙතන new visibility කියන එකට ටික් එකක් දාගන්නේ. මොකද මෙතන වැලියු එක ඔෆ් නිසා. ඊට පස්සේ මම දැන් මේක එක්සිකියුට් කරලා බැලුවොත් කම්පයිල් කරලා අපිට බලා ගන්න පුළුවන් ලෙවල් එකේ ෆ්ලෑෂ් ලයිට් එක ඇඩ්ලා තියෙනවා. ඒ වගේ මේක ඔන් ඔෆ් කරගන්න පුළුවන් වෙනවා. මම ඊට කලින් අපේ මැප් එකට යනවා. මැප් එකට ගිහිල්ලා අපි මුලින්ම day of the time වෙනස් කරගෙන බලමු. control එක L එක බාගෙන අපේ ටිකක් අදුරු කාලයක් අරගෙන බලමු. අදුරු කාලයක් අරගෙන බලමු. මොකද අපිට ෆ්ලෑෂ් ලයිට් එකේ එළිය දකින්න ඕන නිසා. ඊට පස්සේ මම මෙන්න විදිහට අපේ සිමුලේෂන් එක රන් කරගන්නවා. අපි බ්ලූප්‍රින්ට් වලින් හදාගත්ත. මෙතන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අපේ කැරක්ටර් එක තියෙනවා. ඒ වගේම තමයි මෙතන E කී එක ප්‍රෙස් කරොත්
ඔයගලන්ට පේනවා ෆ්ලෑෂ් ලයිට් එක ඔන් වුණා. ඒ වගේම තමයි ආපහු E key එක ප්‍රෙස් කරොත් ෆ්ලෑෂ් ලයිට් එක ඕෆ් වෙනවා. මම මේ කී ප්‍රෙස් කරන සැරින් සැරේට මගේ HUD එකේ එහෙම නැත්නම් ඩිස්ප්ලේ එකේ බලා ගන්න ඕන නම් මට ඒකට print screen වගේ ෆන්ක්ෂන් එක යූස් කරන්න පුළුවන්. මම දැනට මෙතන ඒක යූස් කරන්නේ නැහැ. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම ආපහු E ප්‍රෙස් කරොත් ෆ්ලෑෂ් ලයිට් එක ඔන් වෙනවා. ඒත් එක්කම අපි ඉස්සරහට පස්සට යනකොට කැරට් එකත් එක්ක ෆ්ලෑෂ් ලයිට් එකත් එක්ක මූව් වෙනවා. ඒ වගේම තමයි ඔයගලන්ට අත එහෙම ෂැඩෝස් එහෙම බලා ගන්න පුළුවන්. මොකද ෆ්ලෑෂ් ලයිට් එක ඇටච් කරලා තියෙන හෙඩ් එක නිසා කැරට් එක මූව් වෙද්දී අතේ වගේ ෂැඩෝ එක ලාවට බලා ගන්න පුළුවන් ඔයගලන්ට. මෙන්න විදිහට තමයි සිම්පල් විදිහට ප්‍රෝග්‍රෑම් පාර්ට් එක කරගන්නේ. මේක ට්‍රැඩිෂනලි ප්‍රෝග්‍රෑම් කරා නම් අපිට කෝඩ් ලයින් 20ක් 30ක් ඕන වෙනවා මේ දේ ප්‍රෝග්‍රෑම් කරගන්න. එහෙම නැතුව නෝට්ස් කීපයක් භාවිතා කරලා බොහොම ලේසියෙන් බොහොම පොඩි වෙලාවකින් හරියට දන්නවනම් කරගන්න පුළුවන් මේ වගේ දෙයක්. ඕගලන්ට අයිඩියා එකක් ඇති මේකෙන් ෆන්ක්ෂන් වැඩ කරන්න කොහොමද සහ get set variable වැඩ කරන්න කොහොමද ඒ වගේම event වැඩ කරන්න කොහොමද කියලා. ඒ වගේම තමයි අපි තව එක්සාම්පල් එකක් බලමු. අපිට මේ නෝට්ස් හදාගෙන සරල ෆ්ලෝ එකක් එහෙම නැත්නම් ලොජික් එකක් හදාගන්න පුළුවන් කොහොමද කියලා. තව උදාහරණයක් විදිහට මම හදන්න බලාපොරොත්තු වෙන සරල දොරක් අරින සහ වහන දෙයක් බ්ලූප්‍රින්ට් වලින්. මේකේ මම බලාපොරොත්තු වෙන්නේ F key එක ගහුවාම තියෙන ඩෝ එක ඕපන් වෙන්නේ. ඒ වගේම තමයි ක්ලෝස් වෙන්න. ඒකට මට මුලින්ම අලුතෙන් බ්ලූප්‍රින්ට් ක්ලාස් එකක් හදාගන්න වෙනවා. මම දැන් යූස් කරන්නේ BP third person character කියන බ්ලූප්‍රින්ට් එක. නමුත් මම දොරක් හදාගන්න ඕන නිසා මට අලුතෙන් බ්ලූප්‍රින්ට් ක්ලාස් එකක් ක්‍රියේට් කරගන්න වෙනවා. මම මේකට third person map එකට ගිහිල්ලා content row එකේ content වලට ගිහිල්ලා අලුතෙන් හදාගන්න බ්ලූප්‍රින්ට් එක BP DO කියලා. මම මෙතන right click කරලා මෙතන බ්ලූප්‍රින්ට් class කියන එක තෝරගන්න basic asset type විදිහට. එතනින් තෝරගන්න ඕන common type එක විදිහට අපි තෝරගන්න සාමාන්‍යයෙන් actor කියන එක. මොකද actor තමයි අපිට අපේ game world එකේ place කරන්න පුළුවන් object එකක් විදිහට තියෙන්නේ. ඒ නිසා මම actor තෝරගන්නවා. එතන මම නම් විදිහට දෙනවා BP_DO කියලා. ඊට පස්සේ මේ බ්ලූප්‍රින්ට් ක්ලාස් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගෙන අපි නෝඩ් ටිකක් දාලා අපේ දොර ඇරෙන වයන විදිය හදාගමු. හැබැයි ඒකට මුලින් මට මෙතෙන්ට කම්පෝනන්ට් එකක් ඇඩ් කරනවා. මොකද දැන්ට මේ බ්ලූප්‍රින්ට් ක්ලාස් එක empty. මොකද මේකේ viewport එකේ ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. default scene root කියලා කම්පෝනන්ට් එකක් තියෙන එච්චරයි. මේක ඇවිල්ලා default අපිට හම්බ එක. මේකෙන් තමයි අපේ scene එක පේන්නේ. මට මෙතෙන්ට අලුතෙන් කම්පෝනන්ට් එකක් ඇඩ් කරගන්න වෙනවා. ඒකට මට ඩෝ එක සහ ඩෝ ෆ්‍රේම් එකක් ඇඩ් කරගන්න වෙනවා. මොකද මම ඩෝ එක අරින වාහන ඇනිමේෂන් එක හදාගන්න ඕන නිසා මම මුලින්ම කම්පෝනන්ට් එකේ ඇඩ් කියන බටන් එක ඔබලා ස්ටැටික් මෙෂ් කියන එක ටයිප් කරගන්නවා. මෙතන මම නම දෙනවා ඩෝ කියලා. ඒ වගේම තව ස්ටැටික් මෙෂ් එකක් මම ඇඩ් කරගන්නවා ඩෝ ෆ්‍රේම් එකට. මේක මම ඩ්‍රැග් කරලා ඩිෆෝල්ට් සීන් රූට් එකට දානවා. මොකද මේ දෙකම එකක් නිසා. මම ඊට පස්සේ මේ හදාගත්ත ස්ටැටික් මෙෂ් දෙක ක්ලික් කරලා ඩීටේල්ස් පැනල් එකේ අපිට අදාළ ස්ටැටික් මෙෂ් එක තෝරගන්න ඕන. මෙතන මුලින්ම ඩෝ කියන එක ක්ලික් කරලා ඩීටේල්ස් පැනල් එකේ ස්ටැටික් මෙෂ් එක විදිහට ඩෝ සිලෙක්ට් කරගන්නවා. අපි ඩෝ එකක් ස්ටාර්ට් කන්ටෙන්ට් වල හම්බ වෙනවා. ඒක නිසා අපි බලමු ඒක ගන්න මෙතෙන්ට. මම මෙතන ඩෝ කියලා ටයිප් කරනවා. SM ඩෝ කියලා ඕගලන්ට බලා ගන්න පුළුවන් ස්ටැටික් මෙෂ් ඩෝ කියන එක. මම මේක ඇඩ් කරගන්නවා මෙන්න මෙතෙන්ට. ඒ වගේම තමයි ඩෝ ෆ්‍රේම් එකටත් ස්ටැටික් මෙෂ් එක විදිහට SM ඩෝ ෆ්‍රේම් කියන එක මම ඇඩ් කරගන්නවා. දැන් විපෝට් එක බලා ගන්න පුළුවන් ඩෝ එකක්. ඒ වගේම ඩෝ ෆ්‍රේම් එකක් ඇඩ් වෙලා තියෙනවා. මේවයි ලොකේෂන් එක පොඩ්ඩක් එහාට මෙහාටලා තියෙන නිසා මම පොඩ්ඩක් ඩෝ එක ඇඩ්ජස්ට් කරගන්නවා. ඩෝ එකේ ලොකේෂන් එක. එහෙම නැත්නම් අපිට ෆ්‍රේම් එක එහාට මෙහාට කරගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න විදිහට ඩෝ එකේ පොසිෂන් එක හදාගත්තා. ඒ වගේම අපිට මේක ෆයින් ඇඩ්ජස්ට්මන්ට් කරගන්න ඕන නම් මම මෙතන ග්‍රිඩ් එක ඕෆ් කරලා මට මේකේ ඩෝ ෆ්‍රේම් එක මූව් කරගන්න පුළුවන්. දැන් ඉවෙන්ට් ග්‍රාෆ් එකට ගිහිල්ලා අපිට අවශ්‍ය ෆන්ක්ෂනලිටි එක හදාගන්න පුළුවන්. කී එක ප්‍රෙස් කරාම ඩෝ එක අරින්න සහ වැහෙන්න. ඒකනේ මුලින් මට යන්න ඕනේ ඉවෙන්ට් ග්‍රාෆ් එකට. මම ඉවෙන්ට් ග්‍රාෆ් එකට යනවා. මෙතන අපිට කලින් හදාගත්ත නෝට්ස් එහෙම නැත්නම් ෆ්ලෝ කිසිම එකක් බලා ගන්න බෑ. මොකද අපි මේක අලුතෙන්ම ක්‍රියේට් කරගත්ත බ්ලූප්‍රින්ට් ක්ලාස් එකක් නිසා. අපි මොනවා හරි අලුතෙන් දෙයක් හදනවා නම් අපිට මුලින්දම නෝට්ස් එකතු කරලා අපිට හදා ගන්න වෙනවා අපේ අදාළ ෆන්ක්ෂනලිටි එක. මුලින්ම මට දොර වහන්න නම් දොර රොටේට් කරන්න වෙනවා. ඒ කියන්නේ දොර අංශක 90කින් තියෙන කෝණය වෙනස් කරන්න ඕන වෙනවා. ඒකට මට මුලින්ම වේරියබල් එකක් හදාගන්න වෙනවා. ඒකට මම my blueprint කියන පැනල් එක යූස් කරනවා. මේ පැනල් එකේ අපිට වේරියබල් එකක් හදාගන්න පුළුවන්. මම ප්ලස් බටන් එක ක්ලික් කරලා වේරියබල් එකක් හදාගන්නවා. door rotation angle කියලා. මේක තමයි දොරේ angle එක එහෙම නැත්නම් අංශක ගාන වෙනස් කරන්න යූස් කරන්නේ. මෙතන අපේ දොර අරිනවා වහනවා කියන්නේ අංශක බිංදුව සහ 90 අතර වෙනස් වෙන නිසා මම මෙතන door rotation කියන angle එක යූස් කරනවා නමට වේරියබල් එකේ.
ඒ වගේම තමයි මෙතන යූස් කරන්නේ කෝණයක අගයන් නිසා මම වැලියු එක විදියට දෙන්නේ ෆ්ලෝට් එකක්. මොකද මෙතන අපි අංශකත් එක්ක නිසා වැඩ කරන්නේ. මම මෙන්න විදියට ඩෝ රොටේෂන් ඇන්ගල් කියලා වේරියබල් එකක් හදාගත්තා. ඒ වගේම තමයි DTS ෆයිල් එකට ගිහිල්ලා මට මේ වේරියබල් එකේ ඩිෆෝල්ට් වැලියු විදියට 90ක් දෙන්න ඕන අංශක. හැබැයි ඊට කලින් මට කම්පයිල් කරගන්න ඕන අපේ බ්ලූප්‍රින්ට් එක. කම්පයිල් කරලා පස්සේ බලන්න පුළුවන් ඩිෆෝල්ට් වැලියු එක විදියට ඩෝ රොටේෂන් ඇන්ගල් එක 0 කියලා තියෙන්නේ. මම මේක 90 කියලා වැලියු එක වෙනස් කරගන්නවා. දැන් මට කලින් අපි ෆ්ලෑෂ් ලයිට් එකට හදාගත්තා වගේ මේ කී එක ප්‍රෙස් කරන ඉවෙන්ට් එක හදාගන්න ඕන. මේකට මම F key ඉවෙන්ට් එක ඇඩ් කරගන්නවා. F key එක ප්‍රෙස් කරාම දොර ඇරෙන්නයි ආපහු දොර ඇරිලා තියෙනවා නම් F key ප්‍රෙස් කරාම දොර වැහෙන්නයි තමයි අපිට හදාගන්න ඕනේ. ඒකටත් මට යූස් කරන්න වෙන්නේ ෆ්ලිප් ෆ්ලොප් එකක් නිසා. මොකද අරිනව වහනවා කියන දෙක අතර key එක වෙනස් වෙන නිසා ඒ වගේම තමයි output එක වෙනස් වෙන නිසා මම ෆ්ලිප් ෆ්ලොප් එක යූස් කරනවා. මම මෙන්න විදිහට ෆ්ලිප් ෆ්ලොප් එක ඇඩ් කරගන්නවා. ෆ්ලිප් ෆ්ලොප් එක ඇඩ් කරගත්තට පස්සේ මුලින්ම මට හදාගන්න ඕනේ A සහ B වලට අදාළ දෙක. A කියන්නේ දොර ඇරෙන්නත් B කියන්නේ ඇරුණ දොරක් වහින්නත් ඕන නිසා මුලින්ම මට ඒකට මෙෂ් කම්පෝනන්ට් එකක් යූස් කරනවා අපේ දොරේ ගන්න මොකක්ද කියලා අපේ දොර මෙතන කම්පෝනන්ට් එක නිසා මම ස්ටඩි මෙෂ් කම්පෝනන්ට් එක ගෙට් කරනවා. එතකොට මෙන්න විදිහට අපිට නෝඩ් එකක් හම්බ වෙනවා. එහෙම නැත්නම් මට මෙතනනුත් කම්පෝනන්ට් වලින් ඩෝ කියන එක ඇදලා ගන්න පුළුවන්. එතනම මට get ඩෝ කියන එක ගන්න පුළුවන්. කොහොමත් එකයි. ඊට පස්සේ මම මෙතන get ඩෝ කියන පින් එක ඇදලා අපි ඇඩ් කරගන්නවා set relative rotation කියන නෝඩ් එක. මෙතන set relative rotation කියන නෝඩ් එකෙන් අපේ world එකේ තියෙන object එක rotation එක සාපේක්ෂව වෙනස් කරගන්න පුළුවන්. දැන් තියෙන තැනට අදාළව මම මෙන්න මේක අපේ flip flop එකේ A path එකට set කරනවා set relative rotation කියන එකේ input එක විදිහට flip flop එකේ A output එක ඒ වගේම තමයි flip flop එකේ B output එක ආපහු දොර ඇරිලා තියෙනවා නම් දොර වැහෙන විදිහට හදා ගන්න ඕන නිසා එතෙන්ට මම set relative rotation කියන node එක add කරගන්නවා. මෙතන ටාගට් එක වෙන්නේ අපේ ඩෝ එක. මෙතන ටාගට් එක කියලා කියන්නේ අපි යූස් කරන මෙෂ් එක. මොකද අපි මෙතන ටාගට් එක විදිහට ඒ කියන්නේ අපේ රෙඩි රොටේෂන් එක වෙනස් කරගන්න අපේ ඩෝ එකේ නිසා. ඒතකොට ඩෝ එකේ දැන් රොටේෂන් එක වෙනස් වෙන්නේ. රොටේෂන් ඇන්ගල් එක විදිහට අපි යූස් කරන්නේ XYZ කියන වැලියු තුන වෙනස් කරන එක. මෙතන දොර අරින වාහන එක විතරක් වෙනස් කරන නිසා මට වෙනස් කරන්න වෙන්නේ C එක විතරයි. ඒ කියන්නේ යව් වැලියු එක විතරයි. මේ C වැලියු එක විතර අපිට වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ. X සහ Y වැලියු අපිට වෙනස් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන ෆ්ලිප් ෆ්ලොප් කියන එකේ A පාත් එකට අදාළ set relative rotation කියන node එකේ new rotation එකේ values X Y C values වලට අපිට දෙන්න පුළුවන්. දැන්ට අපේ ඩෝ එකේ තියෙන values ඒ කියන්නේ දැන්ට අපේ ඩෝ එකේ rotation angle එකේ තියෙන value මම මෙතන variable එක හදාගන්නවා rotation angle එකේ value එක විදිහට දුන්නේ අංශක 90. මට අන්නේ අංශක 90 මෙතන C value එක විදිහට දෙන්න පුළුවන්. ඒකට මම කරන්න ඕනේ එතනින් make rotator කියන node එක හදාගන්නවා. මට මේ rotator කියන node එකෙන් පුළුවන් දෙන integer එහෙම නැත්නම් float values මෙතන rotation එකේ xy c values විදිහට වෙනස් කරගන්න. මෙතනම c value එක විතරක් වෙනස් කරගන්න ඕන නිසා මෙතෙන්ටම දෙන්නේ මෙන්න variable එකේ value එක. get rotation angle කියන variable එකේ value එක. පුතේ මේ variable එක get කරනවා. ඒ කියන්නේ මෙතන තියෙන value එක තමයි මෙතෙන්ට ගන්න. ඒ කියන්නේ මෙතන value එක අංශක 90යි. මම එන්නේ එක මෙතන c value එකට දෙනවා. c value එක new rotation එකේ C value එකට දෙනවා. ඒක තමයි මෙතන මට හදාගන්න ඕනේ දොර ඇල්ලලා තියෙනවා නම් ආපහු වහන්න. එතකොට මෙතන C value එක එන්න ඕනේ බිංදුව. ඒකට මට පුළුවන් මෙතන C value එක බිංදුව විදිහටම තියන්න. එහෙම නැත්නම් මට අලුත් variable එකක් හදලා ඒ variable එකේ 0 value එක මෙතන new rotation එකට දෙන්න පුළුවන්. නමුත් මම මෙතන use කරන්නේ C value එක බිංදුව විදිහටම තියනවා. මොකද කොහොමත් එකයි නිසා අපි දැන් මේ nodes එක පොඩ්ඩක් clean up කරගෙන node graph එක පොඩ්ඩක් හරියට හදාගමු වෙන graph එක. මොකද මේකට හැකේ හැම වෙලාවෙලා තියෙන නිසා අපිට මෙන්න විදිහට nodes ඩැක් කරලා එහාට මෙහාට කරලා අපිට කැමති විදිහට හදාගන්න පුළුවන් adjust කරගන්න පුළුවන්. මෙන්න විදිහට nodes එක වෙනස් කරනවා අපි වලට හදාගන්නවා. දැන් ඔයගොල්ලන්ට F key එක press කරොත් n flip flop එක ගිහිල්ලා A path එකේ relative rotation එක විදිහට C value එක විදිහට යන්නේ අංශක 90 කියන එක. එතකොට ඩෝ එක open වෙන්න ඕන. ඊට පස්සේ ආපහු B එහෙම නැත්නම් අනිත් path එක විදිහට ගියොත් ඩෝ එක ඇරලා තියෙන දොර ආපහු වැහෙන්න ඕන කලින් තිබ්බ වැලියු එක විදිහටම. දැන් මම මෙන්න විදිහට BP ඩෝ කියන බ්ලූප්‍රින්ට් එක හදාගෙන තියෙන්නේ. වෙයි අපි මේක කම්පයිල් කරලා ප්ලේ කරන්න කලින් අපි මේ බ්ලූප්‍රින්ට් එක අපේ ගේම් වලට ඇඩ් කරගන්න ඕන. ඒකට මම third person map කියන එකට යනවා. third person map කියන එකට ගිහිල්ලා content row එකේ open කරගත්තට පස්සේ BP ඩෝ කියන එකේ කලින් ඔයගලන්ට විතර icon එකක් පෙන්වෙන්නේ නැහැ. දැන් බලා ගන්න පුළුවන් ඔයගලන්ට ඩෝ එකක් පෙන්වනවා. මම මෙන්න මේක ඇඩ් කරගන්නවා මෙන්න විදිහට අපේ map එකට. මෙතන ටයිම් ඔෆ් ඩේ වෙනස් කරගත්ත නිසා අපේ ලෙවල් එක ඔයගලන්ට අඳුරට වගේ පේනවා ඇත්තේ. නමුත් ලෙවල් එක ප්ලේ කරද්දී ෆ්ලෑෂ් ලයිට් එකක් තියෙන නිසා අපිට පෙනේ
දොර හරියට ඇරෙනවද වැහෙනවද කියලා. ඒ වගේම තමයි අපි හදාගන්න ෆයිල් සේව් කරගන්න මට මෙතන තියෙන සේව් බටන් එක ක්ලික් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කන්ට්‍රෝල් එක S එක බලන්න පුළුවන්. අපි ඩෝ එකක් ඇඩ් කරගත්තට පස්සේ අපේ ඩෝ එකේ පොඩි වෙනස්කමක් කරගන්න තියෙනවා. ඒ තමයි අපි මේක අලුතෙන්ම හදාගත්ත බ්ලූප්‍රින්ට් එකක් නිසා මේකට අපේ ගේම් වර්ල්ඩ් එකේ අපි කීබෝඩ් එකෙන් දෙන ඉන්පුට් ගන්නෙ නැහැ. මොකද අපි මේක අලුතෙන්ම හදාගත්ත එක. අපිට ඒක වෙනස් කරන්න නම් මෙතන details panel එකේ යට ගිහිල්ලා ඉන්පුට් වල auto receive input කියන එක player 0 කරන්න වෙනවා. අපි මෙතන ගොඩක් වෙලාවට single player game වල අපි play කරන්නේ player 0. ඒක නිසා මෙතන player 0 කියන set කරගන්න. input priority කියන එක විදිහට තියාගන්න එක ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මෙතන players-ලා එක්කෙනයි නිසා ඉන්නේ. ඊට පස්සේ මම මෙන්න විදිහට bp do කියන එකට ගිහිල්ලා මේක compile කරගෙන file එක save කරගත්තට පස්සේ ආයි බලමු මේක වැඩ කරනවද කියලා. මම මෙන්න විදිහට කොළ පාට play button එක click කරනවා. click කරලා පස්සේ ඔයගලන්ට පේන්නේ නැති අපේ level එක load වුණා. මේ තියෙන අපේ character එක. අපි මුලින්ම EA බෝත් බලා ගන්න පුළුවන් ඔයගලන්ට. අපේ flash chat එක on off වෙනවා. ඒ වගේම අපිට දොරක් ඇඩ්ලා තියෙනවා බලා ගන්න පුළුවන් අපේ level එකට. ඒ වගේ තමයි මම මේ දොර ගාවට ගිහිල්ලා F අකුර එබුවොත් ඔයගලන්ට පේනවා දොර ඕපන් වෙනවා. ඒ වගේම තමයි ආපහු F අකුර එබුවොත් දොර close වෙනවා බලා ගන්න පුළුවන්. මේක වෙන්නේ අපි blueprints වලින් හදාගත්ත අපේ door එකේ value එක C value එක බිංදුව සහ අංශක 90 අතර වෙනස් වෙනවා. අපි F key එක press කරද්දී ඒක පාරක් press කරොත් ඒක අංශක 90 බිංදුව වෙනවා. බිංදුව නම් අංශක 90 වෙනවා. මම ආපහු මේක press කරොත් දොර වැහෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට blueprint use කරලා අපේ game එකේ simple functional එක හදාගන්නේ. ඔයගලන්ට පේනවා මේ විදිහට අපි මේක starter content එකෙන් use කරපු නිසා ටෙම්ප්ලේට් එක නිසා දැන්ටමත් ඉස්සරහට පස්සට යන දේවල් ඒ වගේම තමයි ජම්ප් කරන ඒවා දැන්ට ප්‍රෝග්‍රෑමින් කරලා තියෙන්නේ. අපි අලුතෙන් එඩ් කරගත්තේ E ඔබලා ෆ්ලෑෂ් ලයිට් එක on off කරගන්න සහ F ඔබලා door එක open සහ close කරගන්න. මේක දොර ළඟට ගියාම විතරක් open සහ close වෙන්න නම් ඒකත් blueprints වලින්ම කරගන්න පුළුවන්. මම දැන්ට මෙතනින් පෙන්නුවේ blueprints වලින් අපිට කරගන්න පුළුවන් දේවල් මොනවද කියලා පොඩි idea එකක් ගන්න විතරයි. මම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ blueprints ගැන in depth ගිහිල්ලා අපි කොහොමද programming වලදී use කරන්නේ වගේ සහ ඒ වගේම තමයි අපි in depth ගිහිල්ලා පිට කොහොමද මේ programming නැතුව blueprints use කරලා අපේ game එක හදාගන්න කියලා සහ අපේ world create කරගන්න කියලා. මේක තමයි blueprints වල මුල. මේකෙන් ඔයගොල්ලන්ට code කරන්න නැතුව ගොඩක් සංකීර්ණ game mechanics හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන සමහර දේවල් programming concept දන්නේ නැති කෙනෙක්ට ටිකක් අමාරු වෙන්න පුළුවන් තේරුම් ගන්න. හැබැයි අපිට programming concept ටිකක් ඔළුවට දාගත්තට පස්සේ මේ notes එකට connect කරලා අපිට අදාළ logic හදාගන්නේ කොහොමද කියන එක ගොඩක් ලොකු දෙයක් නෙමෙයි. මොකද programming part එකම තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන එකම වෙනස වෙන්නේ අපිට code ලියන්න අවශ්‍ය නැහැ. ඒ වගේ නැත්නම් syntax error වගේ දේවල් එන්නේ නැහැ. මොකද අපිට code ලියද්දී වෙන typing error වගේ දේවල් node එකට connect කරද්දී වෙන්නේ නැති නිසා.